සුබ දවසක් වේවා සියලුම දෙනාට. ඔන්න මාස 4ක නිවාඩුවකින් පස්සේ නැවත එන්න සිද්ධ වුණා මට. ඉතින් අවුරුද්ද පෙනිපෙනි අප්‍රේල් 10 වෙනිදා නැවත එන්න සිද්ධ වුණා. Which are clearly marked and located as shown. Take a moment to locate your nearest exit, which may be behind you. Read the exit instructions if you are seated next to an exit. In case of emergency landing on water, the evacuation slides at these exits may be used as rafts. Your life jacket is located under your seat in the economy cabin or to the side of your seat or between the seats. කටුනායකින් ගුවන් යානයට ගොඩ වෙලා ඉන් පස්සේ මාලදීන් වලට තමයි අපි ඉස්සෙල්ලාම යන්න තියෙන්නේ. කටුනායකින් ගල්ෆයා සමාගමේ ගුවන් යානයක තමයි අපි ගමන් කරන්නේ. දැන් කටුනායකින් ගමන ආරම්භ කරන වෙලාව හවස 5:30යි. 5:00ට තමයි කටුනායකින් ගුවන් යානය ගමන් කරන්න පටන් ගත්තේ. දැන් ටික ටික ගුවන් යානයේ වේගය වැඩි කරමින් අහසට ගත්තා. අහස ගව ඔයාලට පේනවා ඇති බිමත් ගොඩ බිමත් ගුවන් යානයත් අතර දැන් පරතරේ එන්න වැඩි වෙනවා. ඒ විදිහට තමයි ගුවන් ගත වුණේ ගුවන් යානය. එතකොට කවුරුත් දන්නවා මේ ගුවන් යානාවල ගමන් බිමන් යන අය නම් කෙලින්ම අඳුර ගන්නවා මේ කොයි හරියද ඉන්නේ කියලා. දැන් මේ ඉන්නේ අපි මීගමුවේ කලපුවට. මීගමුවේ කලපුව හරහා තමයි ගුවන් යානයක් ගුවන් ගත වෙලා අහසට අරගෙන ඉන්පස්සේ අවශ්‍ය දිශාවට හරවගන්නේ. අපිට පැයයි විනාඩි 10ක විතර ගමනක් තමයි කටුනායකින් ඉඳන් මාලදිවින් වලට තියෙන්නේ. මාලදිවින් වල මාලේ එයාපෝට් එකට. දැන් අපි අඩි 20000ක් විතර ඉහළ අහසේ තියෙන දර්ශනයක් තමයි මේ දකින්නේ. ඊටාම ලස්සනට වලාකුළු පැහැදිලි අහසක තියෙන වලාකුළු පේනවා. මට මේ සැරේ කොහොමදත් අයිනකම සීට් එකක් හම්බ වුණා. ඒ හින්දා වීඩියෝ කරන්නත් ලේසි වුණා. දැන් පේන්නේ මේ මාලදිවෙන් දූපත්. මාලදිවෙන් වල දූපත් සමූහය තමයි මේ තියෙන්නේ. දූපත් 1100ක් විතර තියෙන රටක් තමයි මාලදිවයින. ඒ වගේම 200ක විතර තමයි ජනතාව ජීවත් වෙන්නේ. එයිනුත් ටුවරිසම් වලට එහෙම නැත්නම් සංචාරක ව්‍යාපාරයේ ලෝකේ ප්‍රසිද්ධම රටක්. ඒ සංචාරකයින් ගෙන්නා ගන්න හෝටල් විශාල ප්‍රමාණයක් ඉදි වෙලා තියෙනවා. ඒවා කීපයක් තමයි මේ ඔබලා දකින්නේ. ලෝකේ ඉතාමත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් තමයි මේ වෙනකොට මාලදිවයින. අපේ ගුවන් යානෙත් විදේශිකයන් තමයි බොහෝ පිරිසක් හිටියේ. යුරෝපයේ ඉඳන් එන ගුවන් යානයට තමයි අපි ගොඩ වුණේ කටුනායකදී. ඒගොල්ලොන්ගේ ගමනාන්තය වෙලා තිබුණේ මාලදිවයින. එතකොට අපිත් මේකටම නැගලා මාලදිවයින් වලට ගිහිල්ලා එතනින් පහින් නැතුව මාලදිවයින්ට ඇවිල්ලා ඉන්න සංචාරකයන් ආපහු නැවත යුරෝපයට යන අය තමයි ගොඩ දෙනෙක් ආපහු ගොඩ වුණේ ගුවන් යානයට. ඒගොල්ලොත් අරගෙන තමයි අපි ඩුබායි බලා නැවත පියාසර කරන්න ආරම්භ වුණේ. පැයක විතර විරාමයකින් පස්සේ පැයක් විතර නවත්තලා තිබුණා. දැන් මේ පේන්නේ මාලදිවයින් වල මාලේ එයාපෝට් එකට අපි ලෑන්ඩ් කරනවා. අගනුවර මාලදිවයින් වල මාලේ වල එයාපෝට් එකට තමයි දැන් අපි ගුවන් යානේ බස්සන්නේ. මේ පේන්නේ මාලදිවයින් ජාතික ගුවන් සේවයේ මෝල්ඩිවියන් එයාලයින් එකේ ගුවන් යානයක්. මෙතන පැයයි විනාඩි 10ක් 15කින් පස්සේ අපි නැවත ගමන් ආරම්භ කරා. එතන මගිනුත් අරගෙන ඩුබායි බලන්න. ඩුබායි වලට එන්න අපිට දුන්නා පැය 3:00ක 4ක විතර කාලයක්. ඩුබායි වලින් බැහැලා එතනින් ඩුබායි එයාපෝට් එකෙන් එළියට ඇවිල්ලා අපිට කිලෝමීටර් තව 120ක් විතර එන්න ඕන ෆුජේරා කියන යුනයිටඩ් අරබ් එමිරේට්ස් වල එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය තවත් පාලනය වෙන ඒගොල්ලොන්ගේ ප්‍රාදේශීය රාජ්‍යයක් ෆුජේරා. ෆුජේරා වල තමයි අපේ නැව තිබුණේ. ඒ නැවට එන්න අපි බඩු ටික අරන් ඒජන්ට් ඇවිල්ලා හිටියා. අපි 5 දෙනෙක් නැවට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙන අය ඇවිල්ලා බැගේජ් ටික අරගෙන ෆුජේරා වලට ඇවිල්ලා ෆුජේරා වල ඉමිග්‍රේෂන් කස්ටම් ක්ලියරන්ස් ඔක්කොම ඉවර කරගෙන
ඉන් පස්සේ බෝට් යාඩ් එකට ආවා. මොකද අපිට බෝට්ටුවක තමයි නැවට එන්න සිද්ධ වුණේ. නැව ජැටියට අවිල්ලා තිබුණේ නැහැ. නැව තිබුණේ මූදේ ඇන්කරේජ් එකේ. ඒ නිසා අපි බෝට්ටුවේ එන්න පිටත් වුණා නැවට. මෙතන ඉඳන් පැයක විතර ගමනක් අපිට එන්න වුණා අපේ නැව ඇන්කර් කරලා තිබුණු තැනට. නැත්නම් නැංගුරන් දාලා තිබුණේ ෆුජේරා පෝට් එකේ ඉඳන් නොටිකල් මයිල් 20ක් විතර. ඒ කියන්නේ කිලෝමීටර් 25ක විතර දුරින් ඒ දුර මේ බෝට්ටුවක ආවේ. ඒ බෝට්ටුවේම අපිට නැවට කෑම බීම වතුර ඒ වගේම එන්ජින් ස්පෙයාර්ස් සහ තවත් අවශ්‍ය උපකරණ අමුද්‍රව්‍ය සියල්ල රැගෙන ආවේ මේ බෝට්ටුවේ. මේ බෝට්ටුව මාසයකට සැරයක් හෝ දෙකක් නැවට එනවා. නැවට කෑම බීම ඒ අවශ්‍ය දේවල් සපයන බෝට්ටුවක් මේක. ඉතින් ඒකෙම තමයි අපිටත් ලෑස්ති කරලා තිබුණේ. අපි උදේ කොහොමදත් උදේ 9 වෙනකොට දැන් මෙතෙන් එන්න පුළුවන් වුණා. සමහර දවස්වල නම් පරක් වෙනවා ඇත්තටම. අද කොහොම හරි අපිට උදේ පුළුවන් වුණා එන්න එක දිගටම. එක දිගටම ඇවිල්ලා බෝට්ටුවත් ලෑස්ති කරලා තිබුණේ. බඩුත් පටවලා තිබුණේ. ඒ නිසා ඒ බඩුත් පටවගෙන දැන් අපි එනවා අපේ නැව තියෙන තැනට. දැන් අපි අපේ නැව තියෙන තැනට ළඟා වුණා. මේ නැවේ තමයි මම ඉඳලා බැහැලා ගියේ. මාස 4ක් ගෙදර ඉඳලා ආපහු මේ නැවටම තමයි එන්න සිද්ධ වුණේ. ඉතින් ඒක හොඳයි කියලා හිතනවා. මොකද මම හිටපු නැව දන්නවා. නැව ෆැමිලිය, මැෂිනරීස් ෆැමිලිය ඉන්න අයත් කීප දෙනෙක් හිටපු අය දන්න තැන. ඒ නිසා මම කැමැත්තෙන්ම ආවා. මේ තියෙන්නේ ABC Trader නැවේ නම. මේක ග්‍රීක් සමාගමකට අයත් නැවක්. ඉතින් අපි දැන් ලෑස්ති නැවට ගොඩ වෙන්න. නැවට ගොඩ වෙන්න තියෙන්නේ පයිලට් ලැඩර් එකකින්. මොකද ඔයාලට පේනවා අර ඇකොමොඩේෂන් ලැඩර් එක දාලා නගින්න බෑ. අද මුහුද චුට්ටක් සරයි. ඒ නිසා පුළුවන් විදිහට මේ පයිලට් ලැඩර් එක කියලා කියන්නේ මේකට. මේක තමයි නැවක් වරායක් ඇතුළට ගද්දී සහ වරායෙන් පිට කරද්දී පයිලට් කියන්නේ නැත්නම් නියමුව. ඒ නියමුව ගොඩ වෙන ලැඩර් එක. ඒ නිසා තමයි ඒකට පයිලට් ලැඩර් කියන්නේ. දැන් අපිටත් මේකෙන් තමයි යන්න සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ටිකක් පරිස්සමෙන් නැවට ගොඩ වෙන්න ඕන. ඔයාලා දකි ටිකක් අමාරුයි දුෂ්කරයි නැව ටිකක් අද මුද ඇත්තටම එච්චරම සර නැති නිසා එච්චරම ලොකු අවුලකුත් නැහැ. නැග ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි නැවට ගොඩ වුණේ. නැවට ගොඩ වෙලා ඊට පස්සේ පැයක විතර කාලයක් අපි එක එක්කෙනාගේ ජොබ් එක හෑන්ඩ් ඕවර් කරන්න, එතකොට තිබුණ ලියකියවිලි බාර ගන්න, සංකරන්න සහ ඩියුටිය බාර ගන්න, රැකියාව රාජකාරී බාර අරගෙන ඉවර වෙලා පැයකට විතර පස්සේ ගෙනාපු බඩුත් බාලා කෑම බඩු අරමත් ඔක්කොම නැවට අරගෙන ඉවර වෙලා දැන් මේ යන්න ලෑස්ති වෙන මොහොත බහින පස් දෙනා. ඒ බහින්න ඉන්න පස් දෙනා දැන් බහිනවා නැවෙන්. ඒගොල්ලෝ එක අතකින් නම් ටිකක් ලකි. මොකද අප්‍රේල් අවුරුද්දට ගෙදර යනවා ඒගොල්ලෝ. අපි ගෙදර ඉඳන් නැවට ආවා. ඉතින් ඒකේම තමයි නැව් ජීවිතේ දෙකම දෙපැත්තට පෙරෙනවා. මම සමහරලාට අප්‍රේල් 12 13 ගෙවල් ගෙදරට ගිය අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වෙලාවල් වල නැවට ගොඩ වෙන අයත් ඉන්නවා. ඒ නිසා මේක තමයි නැව් ජීවිතේ. දැන් ඉතින් බහින අය බැස්සා. ඒගොල්ලෝ හෙට ලංකාවට පිටත් වෙනවා. සමහරු නම් කීප දෙනෙක් නතර වෙලා යනවා ඩුබායි වල දවසක් දෙකක්. මේ ඉන්නේ අපේ චීෆ් ඉංජිනේරයි චීෆ් ඔෆිසරයි දෙන්නා. සුබපතනවා බහින අයට. මාස 6ක් 9ක් විතර නැවේ රැකියාව කරලා ඉවරලා ගෙදර යන සියලුම දෙනාට ඇත්තටම අපිත් සුබ පතනවා. සුබ ගමන් කියලා. මොකද අපි දන්නවා නැව් ජීවිතේ කොච්චර කට්ටක් කනවද කියලා. මේ කට්ටිය මාස 6ක් 9ක් තමාට ඊටත් වැඩිය රැකියාව කරද්දී. එහෙනම්
අපිත් සුබ පතනවා ගෙදර යන අයට සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඒ වගේම මේ වීඩියෝ නරඹපු ඔබ සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කියන ගමන් තවත් වීඩියෝ එකකින් තව ටික දවසකින් හමු වෙනකල් සියලුම දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.